ආයුබෝවන් වෘෂභ ලග්න හිමියනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පලාපල විස්තරයක් නෙවෙයි මේක ඔබේ ජීවිතයේ ඉදිරි අවුරුදු 12ක කාලය තීරණය කරන මහා ග්‍රහ සතියමක විග්‍රහයක් ඔබ දන්නවා ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඒ වගේම 2026 වර්ෂයේදී විශ්වයේ මහා බලගතු ග්‍රහයා වන බ්‍රහස්පති හේවත් ගුරු ඔබේ කේන්ද්‍රයේ උච්ච වෙනවා මේ ග්‍රහයන් දෙදෙනාගේ සුසංයෝගය වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතයට ගෙන එන්නේ රාජයෝග වලටත් එහා ගියපු මහා සම්පතක් පංච මහා වාසනා ගුණය කැටි වුණ මේ මහා සම්පත මොකද්ද මේ සම්බන්ධයෙන් අද අපි කතා කරනවා මේ ග්‍රහ මාරුවෙන් ඔබේ මූල්‍ය ශක්තිය පවුලේ සතුට සහ වෘත්තීය දියුණුව ඇති වෙන්නේ කොහොමද ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් මොනවද කියන එකත් මේ වීඩියෝවෙන් කතා කරනවා ඉතින් ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් ඔබලා මේ වීඩියෝවත් එක්ක අවසානයේත් එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි වීඩියෝ තුළට යනවා වෘෂභ ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහයා වන්නේ සිකුරු ග්‍රහයා බොහෝ දෙනෙක් හිතන්නේ මේ සිකුරු කියලා කියන්නේ නිකන් ලස්සනට ඉන්න විනෝද වෙන්න උදව් කරන ග්‍රහයෙක් කියලා. ඒත් එක්කම මංගල යෝග මවන ග්‍රහයෙක් කියලා. සිකුරු කියලා කියන්නේ මේ නිකන් ලස්සනට ඉන්න විනෝද වෙන්න මංගල යෝග උදා කරන ග්‍රහයෙක් විතරක් නෙවෙයි. සිකුරු කියලා කියන්නේ අසුරයන්ගේ ගුරුවරයා. අසුරයන්ගේ ගුරුවරයා කියලා කියන්නේ මේ අසුරයන් මිය යන සෑම අවස්ථාවකම අසුරයන්ට පණ දෙන්න පුළුවන් හැකියාවක් තිබ්බ බෙහෙතක් තිබ්බ ඊටමත් වටිනා කියන ගුරුවරයෙක් තමයි සිකුරු කියලා කියන්නේ. ඉතින් සිකුරුගේ මෙන්න මේ ගුණය වෘෂභ ලග්න හිමියන්ට තුලා ලග්න හිමියන්ට වගේම පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ඕනෑම අසාර්ථක වුණ දෙයක් ඕනෑම අඩපණ වුණු දෙයක් නැවත පණ ගන්නලා ඒ ව්‍යාපෘතිය ඒ කාර්ය නැවත සාර්ථක කරගන්න තියෙන අරුම පුදුම හැකියාවක් වෘෂභ ලග්න හිමියන් වන ඔබ තුල තියෙනවා. ඉතින් ඔබ තුල තියෙන උපායශීලී බව ඉවසීම මේ සිකුරුගෙන් ලැබිච්ච දායාද. මෙන්න මේ සිකුරුගේ බලය උච්ච ගුරු සමග එකතු වුනහම ඔබ පරාජය කරන්න කිසිම හතුරෙකුට බෑ. වෘෂභ ලග්න හිමියන් කියලා කියන්නේ ඊටමත් ඉවසිලිවන්ත පුද්ගලයන්. හදිසි තීරණය ගැනීමට අකමැති පුද්ගලයන්. ඒත් එක්කම ඕනෑම දෙයක් පිළිබඳ ගැඹුරින් සිතා බලා කටයුතු කරන පියවර ගන්න උත්සාහ කරන පුද්ගලයන්. ඒත් එක්කම සීන ලෝකවල ජීවත් වෙනවට වඩා පොළොවේ බය ගහලා ප්‍රායෝගිකව ජීවත් වෙන පුද්ගලයන්. මොකක් හරි කාර්යයක් බාරගත්තොත් ඒ අවසානයේ දක්වා ඉතා උනන්දුවෙන් කැපවීමෙන් කරන ඒත් එක්කම සංගීතයේ චිත්‍රකලාව ආහාර පාන සුඛභෝගී ජීවිතයට ඉතාමත් දැඩි කැමැත්තක් දක්වන පුද්ගලයන්. ඒත් එක්කම ඕනෑම කෙනෙකුට විශ්වාසය තැබිය හැකි මිත්‍රයන් විදිහටත් සංසුන් සාමකාමී ස්වභාවයේ තියෙන ආර්ථික කළමනාකාරයට අති දක්ෂ පුද්ගලයන් විදිහටත් මෙය අඳුන්වන්න පුළුවන්. ඒත් එක්ක මෙයාලගේ තියෙන මේ වෘෂභ ලග්න හිමියන්ගේ තියෙන ඍණාත්මක පැත්ත බැලුවොත් මෙයාලා සමහර තීරණ වල ඉතාමත් තද විදිහට ඉන්නවා. යම්කිසි මතයක හිටියොත් ඒ මතය ඒ විදිහටම ඉන්නවා. ඒ මතය වෙනස් කරන්නේ නැහැ. ඒත් එක්කම අලස බව සමහර වෙලාවලට ඉතාමත් කඩිසර වෙනවා, තවත් වෙලාවක ඉතාමත් අලස වෙනවා. ඒත් එක්කම මේ ජීවිතයේ පරිවර්තන වලට ඇති අකමැත්තක් තියෙනවා. සිදුවන හදිසි වෙනස්කම් වලට හැඩ ගැසීමට මේ කට්ටිය තරමක් අකමැතියි. ඉතින් මෙන්න මේ කරුණු කාරණාත් එක්ක විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරුව කොහොමද කියන එක අපි දැන් බලමු. 2026 ජූනි 2 වෙනිදා ගුරු ග්‍රහය Tamanට ඉතාමත් බලවත් රාශියක් වෙන කටක රාශියට, ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ 3 වෙන්නට පිවිසෙනවා. කටක රාශිය ගුරුට උච්ච රාශියක් හින්දා ඒකේ සුබඵල ඉතාමත් වැඩි. ඒ කියන්නේ ඔබ තුළ තියෙන ධෛර්යය සහ උත්සාහය ඉතාමත් වැඩි වෙන කාලයක් විදිහට මේ ගුරු උච්ච වීමේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ 2026 ජූනි මාසේ 2 වෙනිදාගෙන් පස්සේ ඔබ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පටන් ගන්න අදහස් කරනවා නම්, ඔබ අලුත් රැකියාවක් පටන් ගන්න රැකියාවකට යන්න අදහස් කරනවා නම්, ඔබ අලුත් අදහසක් යමක් ගොඩනගන්න පටන් ගන්නවා නම් අන්න ඒකට සුදුසුම කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඔබගේ උත්සාහයෙන් කරන වැඩ කටයුතු ඉතාමත් සාර්ථක වන අරුම පුදුම කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ගුරු මාරුව හරහා ගුරු උච්ච වීම හරහා ඔබගේ sannivedana කටයුතු, ලිපි ලේඛන කටයුතු, මාධ්‍ය වෙන්න පුළුවන්, sannivedana අංශවල කරන යම්කිසි වෙනත් කටයුත්තක් වෙන්න පුළුවන්. ඒක සංගීතයේ, චිත්‍රකලාව හෝ වෙනත් මාධ්‍යයක් වෙන්න පුළුවන්. මෙන්න මේ sannivedana කටයුතු වලට ඉතාමත් සුබ කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම කෙටි ගමන් බිමන් බහුල වන ඒ කෙටි ගමන් බිමන් වලින් ලැබෙන ලාභ ප්‍රයෝජන විශාල වශයෙන් තිබෙන ගමන් බිමන් යෙදෙන කාලයක් විදිහටත් මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියපු කාරණාත් එක්ක ඔබගේ ධෛර්යය වැඩි වෙන, උත්සාහය වැඩි වෙන, sannivedana කටයුතු වලට sannivedana හැකියාව වැඩි වෙන, ඔබට ජන ආකර්ෂණය ලැබෙන, ඔබට ජනතා ප්‍රසාදය ලැබෙන, ඔබගේ කීර්තිය වැඩි වෙන කාලයක් විදිහට 2026 ගුරු මාරුව හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම විශේෂම කතාවක් තියෙනවා ජ්‍යොතිෂයේ.
මේ ගුරු ඉන්න තැනට වඩා ගුරු දෘෂ්ටි හෙළන එහෙම නැත්නම් ගුරු බලන තැන් ඊටමත් බලවත් කියලා. බලන තැන අනුව ඔබට ලැබෙන ප්‍රතිඵලය ඊටමත් වැදගත් සහ බලවත් කියලා. ගුරු වෘෂභ රාශියේ තුන්වෙනි උච්ච වෙලා පස්වැන්න, හත්වැන්න, නවවැන්න සහ 11 වෙන්න දිහා බැලුම් හෙළනවා, දෘෂ්ටි හෙළනවා. විශේෂයෙන්ම ගුරුට තියෙන විශේෂ හැකියාව තමයි මේ පස්වැන්න කෙරෙහි බැලුම් හෙලීම. පස්වැන්නට දෘෂ්ටි දෙනවා. පස්වැන්න කියලා කියන්නේ විශේෂත්වය තමයි මේ පුත්‍ර වාසනාව, බුද්ධි, අධ්‍යාපනය ඒත් එක්ක පෙර පින් බලය කියවෙන ස්ථානය. මේ පෙර පින් මතුවෙන කාලයක් ඔබට උදා වෙනවා 2026 ජූනි 2 වෙනිදාගෙන් පස්සේ. විශේෂයෙන්ම 2026 මේ වර්ෂ අවසාන වෙනකොට මෙන්න මේ පින් බලය, පින් බල මහිමය ඊටම දියුණු වෙන කාලයක් විදියට ඔබගේ කේන්ද්‍රයේ, ඔබගේ ග්‍රහ පීඨීම් අනුව ඔබට උදා වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ දීර්ඝ කාලයක් දරුවන් බලාපොරොත්තු වෙලා හිටියනම් ඔන්න ඔය දරුවන් බලාපොරොත්තු වෙච්ච අයට සුබඵල දෙන, සුබ සිහින දකින්න පුළුවන් කාලයක්, ඒ සිහින සැබෑ කරගන්න පුළුවන් වෙන කාලයක් විදියට මෙන්න මේ කාලය අඳුන්වන්න පුළුවන්. දරුවන් බලාපොරොත්තු වෙට දරුවන් ලැබෙන, ඒත් එක්කම දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු වුණ අයට දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුවක්, ඒත් එක්කම දරුවන්ගේ ජීවිතවල දියුණුවක්, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් වීමේ දියුණුවක් බලා ගන්න පුළුවන් වෙන කාලයක් විදියට මේ ගුරු උච්ච වීම ඔබට බලපානවා. පස්වන්නට බැලුම් හෙලීම හරහා විශේෂයෙන්ම මේ බුද්ධියට අධිපති ගුරුගේ බැල්ම වැටීමෙන් ඔබේ තීරණ ගැනීමේ ශක්තිය, බුද්ධිමය හැකියාවන් වර්ධනය කරන කාලයක් විදියට මේ කාලය ඔබට උදා වෙනවා. ඉතින් මේ කාලේ ඉතාමත් සාර්ථකව ඔබට පරිශ්‍රණ, ඔබට ගැඹුරු හැදෑරීම් කරන්න පුළුවන්, ඒත් එක්කම ආධ්‍යාත්මික ගවේෂණ කරන්න පුළුවන්, গুপ্ত විද්‍යාවන් පිළිබඳ ගවේෂණය කරන්න පුළුවන්, ඒත් එක්කම පුරා විද්‍යාව, සාගරය සම්බන්ධයෙන්, ඒත් එක්කම වෙනත් අභ්‍යවකාශ සම්බන්ධයෙන් ආදී විවිධාකාර ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් හැදෑරීම් කරන්න පුළුවන්, දැනුම ලබා ගන්න පුළුවන් කාලයක් විදියට, ඒ සඳහා මඟ පෑදෙන කාලයක් විදියට මේ කාලය ඔබට පරිසරය විසින්, ග්‍රහ පීඨීන් විසින් ඔබට උදා කරලා දෙනවා. ඒත් එක්කම පෙර පින් මතුවෙන කාලයක් විදියට මේ කාලය ඔබට ඉතාමත් වාසනාවන්තව ඔබට අරගෙන එනවා. ගුරු උච්ච වීම හරහා, ගුරු තුන්වෙන්නේ ඉඳලා පස්වෙන්න දැකීම හරහා ඔබ පෙර ආත්මවල කරපු පින් බාධාවකින් තොරව මතුවෙලා ඒ පින්වල බල මහිමය, ඒ පින්වල පරිසම් දීම ඔබට ලැබෙන කාලයක් විදියටත්, ඒ පුණ්‍ය ශක්තිය අත්විඳින්න, අත්දැකීමෙන් විඳින්න ලැබෙන කාලයක් විදියටත් මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ඔබට සමාජයේ තියෙන ගෞරවය, සමාජයේ තියෙන පිළිගැනීම වැඩි කිරීමට හේතු වෙන කාලයක් විදියටත් මෙන්න මේ කාලය අඳුන්වන්න පුළුවන්. මොකද ගුරු 3 වෙනිදා ඉඳලා 5 වෙනිදාට බැලුම් හෙලීම හරහා. දෙවෙනියට ගුරු 3 වෙනිදා ඉඳලා 7 වෙනිදා දකිනවා. 7 වෙනිදාට බැලුම් හෙලීම හරහා විශේෂයෙන්ම විවාහය සහ හවුල් ව්‍යාපාර සහකරු සම්බන්ධයෙන් වන ස්ථානයේ 7 වෙනිද. මේ හරහා ඔබගේ විශේෂයෙන්ම සම්බන්ධතා ශක්තිමත් වීම දකින්නට පුළුවන්. සහකරු වෙන්න පුළුවන්, සහකාරිය වෙන්න පුළුවන්, ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්, පෙම්වතිය පෙම්වතා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ හවුල් ව්‍යාපාරයේ සිටපු හවුල්කරුවා වෙන්න පුළුවන්. මෙන්න මොවුන් සමග තිබ්බ මතභේද, මොවුන් සමග තිබ්බ ප්‍රශ්න, මොවුන් සමග තිබ්බ ගැටලු තුරන් වෙලා, ඒ ගැටලු වලට පිළිතුරු ලැබිලා ඔබ නැවතත් එකතු වෙන කාලයක් විදියට මේ ජූනි මාසේ 2 වෙනිදාගෙන් පස්සේ එන කාලය අඳුන්වන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාරවලට ඉතාමත් සාර්ථකව, ඔබගේ ජීවිතයට ඉතාමත් සාර්ථකව, ඔබගේ සම්බන්ධතාවලට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාලයක් ඔබට උදා වෙනවා. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 1.5ක කාලය තුල ඔබගේ මෙන්න මේ සම්බන්ධතා, ව්‍යාපාරික සම්බන්ධතා, පෞල් සම්බන්ධතා, ආදර සම්බන්ධතා යම් හේතු හින්දා දුරස් වුණා. ඔබගේ ඒ සම්බන්ධතා අතර නොසන්සුන්තාවයන් ඇති වුණා. විශේෂයෙන් මේක රැකියාව නිසා වෙන්න පුළුවන්, පදිංචිය වෙනස් වීම නිසා වෙන්න පුළුවන්, රැකියාව වෙනස් වීම නිසා වෙන්න පුළුවන්, විදේශගත වීම නිසා වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා හරහා ඔබ දුරස් වුණා. ඔබ වෙන්නුණා. తాවකාලිකව සිදු මේ නොමනාපකම්, එහෙම නැත්නම් මේ පරිසරයේ සිද්ධ වෙච්ච වෙනස්කම් හරහා වෙච්ච වෙනස්කම් හරහා ඔබගේ ඒ සිදු වෙච්ච ඒ වෙනස් වීම නැවත එකතු වෙන, නැවත යථා තත්ත්වයට පත් වෙන කාලයක් විදියට 2026 ජූනි මාසයේ 2 වෙනිදාගෙන් පස්සේ එන කාලය අඳුන්වන්න පුළුවන්. අවිවාහක අයට මේ විවාහ මංගල සීනු හැඬවෙන කාලයක් විදිහටත්, විවාහ මංගල යෝජනා එන කාලයක් විදිහටත්, ඒත් එක්කම නැවත විවාහයක් බලාපොරොත්තුෙන් ඉන්න තික්කසාද වෙච්ච අයට නැවත මංගල සීනු හැඬවෙන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අලුත් සහකරුවන්, සුදුසු සහකරුවන් මුණ ගැසීමට මංගල යෝග ග්‍රහ පීඨීන් උදා කරන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගුරුගේ උච්ච වීම හරහා, ගුරු 3 වෙනිදා ඉඳලා 7 වෙනිදාට බැලුම් හෙලීම හරහා ඔබගේ වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතයට සහකරුවෙක්, සහකාරියක් ලැබිලා මංගල සීනු උදා වෙන කාලයක් උදා වෙනවා සහතිකයි. ඒත් එක්කම හවුල් ව්‍යාපාර කරන අයට ඉතාමත්
සුබදායක කාලයක් උදා වෙනවා. හවුල් ව්‍යාපාර වලින් ලාභ ඒත් එකම ඔබ කරන රැකියාව හවුලේ කරනවා නම් ඒ සඳහා කරන ආයෝජන වලින් ඒ සඳහා කරන කැපකිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් ලැබෙන කාලයක් විදියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒත් එකම ගුරුගේ 9 වෙනි දැකීම වාසනාව සහ ධර්මය භාග්‍ය සහ පියා නිරූපණය කරන ස්ථානය තමයි මේ 9 වෙනි ස්ථානය. විශේෂයෙන්ම 3 වෙනි ස්ථානයේ ඉඳලා 9 වෙනි දැකීම කියලා කියන්නේ මේ ඔබට පියාගෙන් එහෙම නැත්නම් පිය පාර්ශවයෙන් ලැබෙන උදව් උපකාර වැඩිවීම. ඒ උදව් උපකාර තහවුරු වන කාලයක් උදා වෙන එක සහතික කරනවා. පියාගෙන් දීපලක් ලැබෙන්න තිබ්බනම් පිය පාර්ශවයෙන් ඔබට උරුම වෙච්ච දීපලක් ලැබෙන්න තිබ්බනම් ඒත් එකම පිය පාර්ශවයෙන් පියා සමග එහෙම නැත්නම් වෙනත් පියාගේ දීපල සම්බන්ධයෙන් යම්කිසි නඩු හබ තිබ්බනම් ඒ නඩු හබ වලින් ජයග්‍රහණය කරන්න ලැබෙන කාලයක්. ඔබට ජයග්‍රහණය උදා වෙන කාලයක්. ඒ දීපල ඔබට උරුම වෙන කාලයක් විදියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒත් එකම ඔබ ධර්මයේ විසින් ආරක්ෂා කරන කාලයක් 2026 ජූනි මාසයේ 2 වෙනිදාගෙන් පස්සේ එන්නේ. ඔබ කරන කියන සියලුම කටයුතු වලට ඔබට මේ පරිසරයේ ඔබගේ ඉෂ්ට දේවතාවන් ඔබ විශ්වයේ මහා ශක්තිය එහෙම නැත්නම් ඔබ අදහන දෙවි දේවතාවන් ඔබව ආරක්ෂා කරන ඔබ අදහන ධර්මය ආරක්ෂා කරන ඒ ධර්මයේ ඒ විශ්වයේ ඒ දෙවි දේවතාවුන්ගේ සහයෝගය ලැබෙන කාලයක් එහෙම නැත්නම් වාසනා ගුණය මතුවෙන කාලයක් විදියට ඔබට මේ කාලය අඳුන්වන්න පුළුවන්. වෙනදට වඩා ආගම දහමට නැඹුරු වෙන ආධ්‍යාත්ම පැත්තට හිත යොමු වෙන මේ පින්කම් වලට පුණ්‍ය කටයුතු වලට හිත යෙදවෙන කාලයක් ඔබට උදා වෙනවා. විදේශ රැකියා සිහිනේ උදා වෙන ඒත් එකම මේ රැකියාවට එහෙම නැත්නම් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න ඉන්න අයට මේ පියාගෙන් උදව් ලැබිලා පියාගේ දීපලෙන් උදව් ලැබිලා එහෙම නැත්නම් මේ යම්කිසි පිය පාර්ශවයකින් උදව් ලැබිලා පියා වගේ තාත්තා වගේ කෙනෙකුගෙන් උදව් ලැබිලා ඔබට විදේශගත වෙන්න හැකියාව ලැබෙන කාලයක් ඔබට උදා වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ගුරුගේ 3 වෙනි උච්ච වීම හරහා 9 වෙනිට දෘෂ්ටි හෙලීම හරහා ඔබට 2026 ජූනි මාසයේ 2 වෙනිදාකින් පස්සේ උදා වෙනවා. ඒත් එකම ගුරුගේ 11 වෙනි දැකීම අයස්ථානීය හා ලාභ ස්ථානීය පෙන්눔 කරනවා. විශේෂයෙන්ම ඊටමත් සුබඵල ලැබෙන 2026 වර්ෂයේ ලැබෙන ඉහළම සුබඵල ලැබෙන අවස්ථාව විදිහට මේ අඳුන්වන්න පුළුවන්. දැනට තියෙන ආදායම් මාර්ගවලට අමතරව අලුත් ආදායම් මාර්ග වලින් ඔබට මුදල් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබට මිතුරු සම්බන්ධතා වැඩි වෙන උසස් නිලධාරීන් ප්‍රභූවරුන් දේශපාලඥයන් ඉහළ ආයතන ප්‍රධානීන් ඇසුරු කරන්න ඔබට අවස්ථාව ලැබෙන සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ඔබ කාලයක් සිට සැලසුම් කරපු ව්‍යාපෘති සාර්ථක කරගන්න අවස්ථාව සැලසෙන පසුබිම සැලසෙන ඔබගේ අරමුණ ඉෂ්ට වෙන කාලයක් විදිහට මේ 2026 ජූනි මාසයේ 2 වෙනිදාගෙන් පස්සේ ලැබෙන කාලය අඳුන්වන්න පුළුවන්. ගුරු 3 වෙනි උච්ච වීම හරහා 11 වෙනි එහෙම නැත්නම් ඔබගේ අයස්ථානය ලාභ ස්ථානය දැකීම හරහා මෙන්න මේ කියපු වාසනාවන්ත ගුණය වාසනාව ඔබට උදා වෙනවා. ගුරු 3 වෙනි උච්ච වීම සහ ගුරු 5 7 9 11 කියන ස්ථානවලට දෘෂ්ටි හෙලීම හරහා ඔබගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යයත් වැඩි දියුණු වෙන කාලයක් ඔබට උදා වෙනවා. විශේෂයෙන්ම ඔබගේ ශාරීරික නිරෝගී භාවය ඒත් එක්කම ඔබගේ නිදහස් මනස ඔබට නැවතත් ඔබට ලැබෙනවා. ග්‍රහපල මොනවත් තිබ්බත් ගුරුගේ දෘෂ්ටිය හින්දා ගුරුගේ බල්ම හින්දා ඒවා මැගහැරිලා ඔබගේ මනසට ඔබගේ ශරීරයට මේ සුවදායක තත්ත්වයක් උදා වෙන කාලයක් අනිවාර්යයෙන්ම උදා වෙනවා. දීර්ඝ කාලීන ලෙඩ රෝග තිබ්බනම් ඒ ලෙඩ රෝගාබාධ වලින් සුවය ලැබීමට කාලයක් ඔබට උදා වෙනවා. ඉතින් ඒක නිසා මේ 2026 ජූනි මාසයේ 2 වෙනිදාගෙන් පස්සේ ගුරු උච්ච වීම කියලා කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට මෙන්න මේ කියපු පංච මහා වාසනා ගුණය උදා වෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ දරුඵල වාසනාව. දරුඵල වාසනාව ඔබට ලැබෙනවා. ඒත් එක්කම ඔබගේ බුද්ධි ප්‍රභාව වැඩි දියුණු වෙන කාලයක් ඔබට උදා වෙනවා. ඒත් එක්කම ඔබගේ සහකරු සහ සහයෝගීතා සම්බන්ධයෙන් වෙන වාසනා ගුණය සහකරු එහෙම නැත්නම් ඔබගේ හවුල්කරු සමග ඔබගේ සහයෝගීතාවයේ සම්බන්ධතාවය වැඩි දියුණු වීම හරහා ඔබ වාසනාවන්ත තත්ත්වයක් ඔබට උදා වෙනවා. ඒත් එක්කම සමගිය සහ ජනප්‍රියත්වය සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීම નિરાයාසයෙන්ම ඔබට තියෙනවා. ඒත් එක්කම දේව ආශිර්වාදයේ සුභාදාමයේ ආශිර්වාදයේ සහ වාග්ය ඔබට ලැබෙනවා. ඒක 3 වෙනි වාසනා ගුණය. දිව්‍යමය හස්තයක් එහෙම නැත්නම් සබාධම එහෙම නැත්නම් විශ්වය එහෙම නැත්නම් ඔබ අදහන ධර්මය ඔබව රකින්න ඔබට රැකවරණය ලබා දෙන ඔබට ධන සම්පත් උරුම කරන පියාගෙන් ලැබෙන්න ඕනේ පරම්පරාවෙන් ලැබෙන්න ඕනේ ධන සම්පත් උදා කරන කාලයක්
ඔබට උදා වෙනවා. ඒත් එක්කම ලාභ සහ ජයග්‍රහණ ඔබට ලබා දෙනවා. විශේෂයෙන්ම අයස්ථානය හරහා ඔබට විදේශ රැකියාව වෙන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ඉටු වෙන්න කාලයක් ඔබට දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බ අරමුණු ඉටු වෙන කාලයක් ඔබට උදා කරලා දෙනවා. ඒත් එක්කම ශාරීරික හා මානසික සෞඛ්‍ය උදා වෙන කාලයක් ඔබට උදා කරලා දෙනවා. ඉතින් මේ කියපු පංචමහා වාසනා ගුණය 2026 ජූනි මාසයේ දෙවෙනිදාගෙන් පස්සේ ගුරු උච්ච වීම හරහා වෘෂභ ලග්න හිමි ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි බලමු මේ ගුරු එහෙම නැත්නම් මේ බ්‍රහස්පති ග්‍රහයාගේ උච්ච වීම හරහා වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන ප්‍රතිඵල. ඒ වාසනා ගුණය වැඩි දියුණු කරගන්න එහෙම නැත්නම් ඔවුන්ගේ අපල යම් කිසි තත්ත්වයක් තියෙනවා නම් ඒවා මගහරවා ගන්න කළ යුතු වත්පිළිවෙත් මොනවද කියන එක. විශේෂයෙන් බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජාව පවත්වලා කහපාට මල් පූජා කරලා කතරගම දෙවියන්ට එහෙම නැත්නම් ඔබගේ අදහන විෂ්ණු දෙවියන්ට ලක්ෂ්මී මාතාවට පත්තිනි දෙවියන්ට මේ විශ්ව බලවේගවලට පින් අනුමෝදන් කරලා ඒ පින්පෙත් මහිමයෙන් ඔබට වාසනාව ඔබට ධෛර්යය ඔබට ශක්තිය ඔබට සෞභාග්‍ය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ඊටමත් සුභානිශංස දෙයක් විදියට ජ්‍යොතිෂයේදී හඳුන්වනවා. ඒත් එක්කම ඔබ බෞද්ධයෙක් නම් බෝධිය වටේ කහපාට කොඩි පහක් එල්ලන්න පුළුවන් නම් එහෙම නැත්නම් එළඟි තෙල් වලින් පහනක් දැල්වන්න පුළුවන් නම් මේ බ්‍රහස්පතින්දා දිනවල කරන්න පුළුවන් නම් ඊටමත් සුබයි. ඒත් එක්කම විෂ්ණු දෙවියන්ට ඔබට පුළුවන් නම් සෙනසුරාදා දිනවල විෂ්ණු දෙවියන්ට නිල් පාට මානෙල් මලක් පූජා කරලා නිල් පාට කටරොළු මලක් පූජා කරලා පින්පෙත් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒ පින්පෙත් බලයෙන් ඔබගේ යම් කිසි අපල තත්ත්වයක් තියෙනවා නම් ඒ අපල දුර වෙලා ඔබගේ මේ ගුරු උච්ච වීම හරහා ලැබෙන වාසනා ගුණය වැඩි දියුණු වෙන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ඊටමත් සුබයි. වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන්ම මේ මාතෘ ගුණයේ තියෙන දේවතාවන් ඇදහිීම සහ ඔවුන්ට පින්පෙත් පැමිණීම හරහා වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් පත්තිනි මෑණියන්, මහා ලක්ෂ්මී දෙවිය, ඒත් එක්කම සරස්වතී දෙවගණ මෙන්න මේ කියන දේවතාවන්ට පහනක් පත්තු කරලා මල් පූජා කරලා පින්පෙත් පවුනලා ඔවුන්ගේ දිව්‍ය ආත්ම තව තවත් වැඩි දුරට තව තවත් වැඩියෙන් ශාස්ත්‍රීක වෙන්න සෞභාග්‍ය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ පින් බලයෙන් ඔබට යම් කිසි අපල තත්ත්වයක් යම් කිසි උපද්‍රව තත්ත්වයක් තියෙනවා නම් ඒ අපල උපද්‍රව දුර වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඔබගේ පින් මහිමය පින් බලය තව තවත් වැඩි වෙන්න කියලා ඔබට සෞභාග්‍ය ඔබට වාසනාව ඔබට ධන වාසනාව නිරෝගී බව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒක ඊටමත් සුබඵල දෙන කාර්යයක් විදියට හඳුන්වනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ප්‍රායෝගිකව ඔබට දරුවන් වෙනුවෙන් දුප්පත් දරුවන් වෙනුවෙන් අසරණ දරුවන් වෙනුවෙන් පොත්පත් දෙන්න පුළුවන් නම් පෑන් පැන්සල් පාසල් උපකරණ දීලා පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ දරුවන්ට අධ්‍යාපනයේ ඉහළට යන්න අතහිත දෙන්න පුළුවන් නම් ඔබට පුළුවන් විදිහට ඒක එක පැන්සලක් වෙන්න පුළුවන් එක පොතක් වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට සුළුවෙන් ඔබට උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒක ඊටමත් සුබයි. ඒත් එක්කම ඔබගේ ජීවිතයේ ඔබට උගන්වපු ගුරුවරුන්ට ඔබ සලකන්න පුළුවන් නම් අසරණ වෙලා ඉන්න ගුරුවරෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයසට ගිහින් ඉන්න ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට දැනුම ලබා දුන්න යම්කිසි ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒක පාසල් කාලේ ඉන්න ගුරුවරයෙක් වෙන්නම අවශ්‍ය නැහැ. ඔබගේ වෘත්තීය ජීවිතයේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒක ඔබ ඉන්න ශාස්ත්‍රයේ අනුව ඔබට දැනහුරුකම් දුන්න ඔබට මඟ පෙන්වපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ මාර්ග උපදේශකයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ අය සිහි කරලා ඒ අය වෙනුවෙන් යම්කිසි ඔබට දානයක් දෙන්න පුළුවන් නම් ඒ අයට යම්කිසි දෙයක් දෙන්න පුළුවන් නම් පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් අන්න ඒ හරහා ලැබෙන පින ඔබගේ ඉෂ්ට දේවතාවන්ට ඔබ අදහන ධර්මයට ඒත් එක්කම ඔබ අදහන දෙවි දේවතාවුන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන ශක්තිය බලය ඊටමත් ඉහළයි. ඒත් එක්කම විශේෂයෙන්ම ඔබගේ ලග්නයට හත්වන්න වෘශ්චික රාශිය කුජට අයිති. ඒක නිසා විවාහය සම්බන්ධයෙන් සහකරුවා සම්බන්ධයෙන් හවුල් ගිවිසුම් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ඔබට තියෙනවා නම් ඔබට පුළුවන් කතරගම දෙවියන්ට පහනක් පත්තු කරලා මලක් පත්තු කරලා පින්පෙත් අනුමෝදන් කරන්න. විශේෂයෙන් රතු පාට සහ කහ පාට මිශ්‍ර මල් මාලයක් පූජා කරලා ආශිර්වාද ලබා ගන්න පුළුවන් නම් ඒ ඊටමත් බලවත්. ඒත් එක්කම ඔබ මේ මම දිනනවා කියන ධනාත්මක සිතුවිල්ල නිතරම මනසේ තබාගෙන කටයුතු කරොත් වෘෂභ ලග්න හිමියන් දිනන එක වෘෂභ ලග්න හිමියන් දියුණු වෙන එක වෘෂභ ලග්න හිමියන් ජීවිතයේ ඉහළම හිණිපෙත්තට යන එක කාටවත් වළක්වන්න බෑ. විශේෂයෙන්ම ඔවුන්ට වෘෂභ ලග්න හිමියන්ට මෙන්න මේ අතිරේක අදහස් කීපයක් මම දෙන්න කැමතියි.
පළවෙනි එක. දැනුම සහ අධ්‍යාපනය සඳහා ඔබ ආයෝජනය කළ යුතු කාලය එළඹිලා තියෙනවා. ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් විෂයක් ඉගෙන ගන්න මෙන්න මේ කාලේ ඔබ යෙදෙව්වොත් ඔබට ඉතාමත් ඒ කාලය සුබඵල දෙනවා. මේ කාලේ අලුත් දෙයක් ඉගෙන ගැනීම හරහා ඔබගේ ජීවිතයේ ඉදිරි අවුරුදු 12 ඔබ කොහොමද ගත කරන්න කියන එක තීරණය වෙනවා. ඒක නිසා ඔබ ඉගෙන ගන්න වයස මොක වුණත් ඔබ වැඩිහිටියෙක්ද ඔබ දරුවෙක්ද ඔබ වෙනත් මැදි වයසේ ඉන්න පුද්ගලයෙක්ද කියන එක නොසලකා යම්කිසි අලුත් ශ්‍රේෂ්ඨයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් වෙන්න පුළුවන්, අලුත් වෙනත් ශ්‍රේෂ්ඨයක් වෙන්න පුළුවන්, වෘත්තියක් වෙන්න පුළුවන්. ඒ ඉගෙන ගන්න ඔබගේ දැනුම, ඔබගේ කාලය මුදල් වැය කරොත් ඒක ඊටමත් සුබඵල දෙන වාසනාවන්ත කටයුත්තක්. ඒත් එක්කම ඔබට ගුරු මාරුවෙන් විශාල ධන වාසනාවක් උදා වෙනවා. ඒ ධන වාසනාව නිසි මූල්‍ය කළමනාකරණයකින් යුක්තව ඔබ භාවිත කරොත් ඉදිරි අවුරුදු 12 ඔබට ඉතාමත් වාසනාවන්ත අවුරුදු 12ක් වෙනවා. මොකද මේ ගුරු උච්ච වීම ඇවිල්ලා තියෙන අවුරුදු 12කට පස්සේ. ඒක නිසා ඊළඟ අවුරුදු 12 තීරණය වෙන්නේ ඔබ මේ අවුරුද්දේ මේ ගුරු උච්ච වීම හරහා ලැබෙන මේ වාසනාවන්ත කාලය කොහොමද පාවිච්චි කරන්න කියන එක හරහා. මේ වාසනාවන්ත කාලය ඔබ නිවැරදිව පාවිච්චි කරොත් ඔබට පහුගිය අවුරුදු 12 ඔබ අත්විඳ ඔබට විඳින්න සැලසුණු දුක්ඛම් කටළු ඔබට ඊළඟ එන අවුරුදු 12 ඇතුළත ඔබට විඳින්න නොමැති වෙයි. ඔබට ඒ දේවල් දුරස් වෙයි. ඔබට ඒ දුක්ඛම් කටළු අඩුයි. ඒක නිසා මෙන්න මේ රත්තරන් කාලය ඔබ ප්‍රයෝජනයට ගන්න. මේ ස්වර්ණමය කාලය ඔබ ප්‍රයෝජනයට ගන්න. උපරිමයෙන්ම ඒ කාලය තුල මේ කියපු කාරණා ඔබ සිද්ධ කරන්න වග බලා ගන්න. ඒත් එක්කම ඔබ කරන සමාජ සේවා කටයුතු ඉතාමත් සාධාරණව යුක්ති සහගතව ඔබ ඉෂ්ට කළොත් ඒවා ඔබට අනිවාර්යයෙන්ම පින් විදියට කුසල් විදියට ඔබ පිටිපස්සෙන් ඔබගේ හෙවණැල්ල වගේ එනවා. ඒක නිසා ඔබ මිනිස්සුන්ට සත්තුන්ට සබාදහමට පරිසරයට ඔබ යම්කිසි සමාජ සේවයක් කරොත් අන්නේ සමාජ සේවය ඔබට ඔබගේ හෙවණැල්ල වගේ ඔබගේ පුණ්‍ය ශක්තියක් විදියට පිනක් විදියට ඔබ පිටිපස්සෙන් එනවා. ඒක නිසා මෙන්න මේ දේ ඔබ මතක තියාගෙන මේ වෘත්තියට වඩා ඔබ කරන රැකියාවට වඩා එහා ගිය සමාජ සේවයක් සමාජ යුතුයකමක් ඔබට තියෙනවා කියලා හිතාගෙන ඔබ කටයුතු කරන්න. ඔබ නිහතමානී පුද්ගලෙක් ස්වභාවයෙන්ම. නමුත් ඔබට මෙන්න මේ ගුරු තුන්වෙන්නට පැමිණීම හරහා ඔබ පිළිබඳ දැඩි ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. මේ ආත්ම විශ්වාසය හරහා යම්කිසි ඊගෝ එකක් මමත්වයක් ඔබට නිර්මාණය වෙන්න පුළුවන්. මට වඩා නෑ, මට තමයි පුළුවන්, මේක අනිවාර්යෙන් වෙනවා. මෙන්න මේ වගේ දෙයක්. ඊට වඩා පොඩ්ඩක් නිහතමානී වෙලා මේ මමත්වයේ වෙනුවට නිහතමානීව යම්කිසි තීන්දුව తీරන ඔබ ගත්තොත් ඔබගේ ජීවිතය ඉතාමත් සාර්ථක වෙනවා. ඉතින් ජීවන රටාවේ වෙනස්කමක් විදියට මේ නිහතමානී බව ඔබ පුරුදු පුහුණු කරොත් ඔබගේ ජීවිතය ඉතාමත් සාර්ථකව ඔබට ගත කරන්න පුළුවන්. සිකුරු රාශි අධිපති වෙච්චි. ඒත් එක්කම තුන්වෙනි ස්ථානය, ඒ කියන්නේ sannivedanaya කියන ස්ථානයට ගුරු ඇවිල්ලා ගුරු එතන උච්ච වෙන වෘෂභ ලග්න හිමියන්ට 2026 කියලා කියන්නේ sannivedanaya. එහෙම නැත්නම් තමන්ගේ කතාබහ ඉතාමත් වැදගත් විදියට, ඉතාමත් අර පරිස්සමෙන්, ඉතාමත් මහජන හිතයිෂී විදියට කරන්න ඕන කාලයක් විදියට හඳුන්වන්න කැමතියි. ඉතින් මෙන්න මේ කාලය තුල විශේෂයෙන්ම ඔබගේ sannivedana හැකියාව හරහා ඔබට විශාල ජනාකර්ෂණයක්, විශාල වශයෙන් ඔබට මිනිස්සු ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් ඔබට උදා වෙනවා. අනිත් අය ඔබගේ කතාවට ආකර්ෂණය වෙනවා. ස්වභාවයෙන්ම සිකුරුගේ ඇල්ම බැල්ම හරහා ඔබට මේ ආකර්ෂණය තියෙනවා. නමුත් මේ තුන්වෙනි ගුරු උච්ච වීම හරහා ඒ ආකර්ෂණය දෙගුණ තිගුණ වෙනවා. ඒත් එක්කම ඔබට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සිකුරුගේ බලපෑම ඔබට තියෙන නිසා ඔබ ඉතාමත් පිරිසුදුව, ඇඳුම් පැළඳුම් පිරිසුදුව, ඒත් එක්කම සුවඳවත්ව සුවඳ විලවුන් එකක් භාවිත කරන්න පුළුවන් නම් ඔබට මෙන්න මේ කාලය තුල ඔබගේ සිකුරුගේ ඇල්ම බැල්මත් එක්කම කුරුගේ උච්ච වීම හරහා ලැබෙන වාසනාවන්ත ගුණයත් එක්කම ඔබගේ ජීවිතය දෙගුණයකින් තුන්ගුණයකින් වේගය වැඩි කරගෙන ඔබට ඉහළටම සමෘද්ධිය සංවර්ධනය කරාම යන්න පුළුවන් කාලයක් විදියට ඔබට උදා වෙනවා. ඉතින් මෙන්න මේ වාසනාවන්ත ග්‍රහ පීඨියමත් එක්ක අද වීඩියෝ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතය අලුතින් ලියන අලුත් පරිච්ඡේදයක් සම්බන්ධයෙන් මම මේ වීඩියෝවෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඔබ මේ වීඩියෝ බලනවා නම් වෘෂභ ලග්න හිමි ඔබගේ මිතුරන් සිටිනවා නම් ඔවුන් වෙත ඔවුන් 10 දෙනෙකුටවත් මේ වීඩියෝ ෂෙයා කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජ්‍යොතිෂය කියලා කියන්නේ මේ මාර්ග සිතීමක් වගේ. මේ මාර්ග සිතියමේ යනවද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ ඔබ. ඉතින් මේ කියන මාර්ග සිතියම ඔබ පාවිච්චි කරොත්
ඔබගේ ජීවිතයේ ස්වර්ණමය කාලය ඔබට අනිවාර්යෙන් උදා කරන්න පුළුවන්. ඔබට ගොඩක් දේවල් වලට මේ යහපත් දේ කියනකොට රාජයෝග තියනවා කියලා කියනකොට ඔබ ඒ සම්බන්ධයෙන් තැකීමක් කරන්නේ නැහැ. නමුත් ඔබ ඔබගේ අපල තත්ත්ව සම්බන්ධයෙන් අපලයක් එනවා කියනකොට ගොඩාක් ලොකුවට හිතනවා. ඒත් එක්කම ඔබ ඒ අපල තත්ත්ව විඳලා තියෙනවා නම් අත්විඳලා තියෙනවා නම් ඒ අපල තත්ත්ව තිබ්බා කියන අත්විඳීම ඔබ හිතනවා. නමුත් මේ වගේ අවස්ථාවක් මේ වගේ වාසනාවන්ත අවස්ථාවක් එනකොට ඔබ ඒ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ඉතාමත් අඩුයි. ඒක නිසා ඔබ ධනාත්මකව හිතලා මෙන්න මේ වාසනාවන්ත తত্ত্বය මේ ගුරු උච්ච වීම හරහා ඔබගේ ලග්නයට ලැබෙන මේ ජීවිතයට ලැබෙන ජීවිතය අලුතින් පටන් ගන්න ලැබෙන මේ වාසනාවන්ත අවස්ථාව මගහැර ගන්න එපා කියන ඉල්ලීමත් එක්ක අදට සමුගන්නවා. ඔබ සැමට අයබෝවන්.